සුබදවසක් ඒවා හැමෝටම ඔයාල මේ හැමෝම එක දුලායිනි වෙන්න වගේ මම අතින් කරන්න පටන්ගත්ත ස්කල් බයින්සල් වෙබ් ඇපලිකේෂනයක් හතන ප්‍රජෙක්්ගේ වීඩියෝ සිගස්සක ඉතින් දැන්ටම වීඩියෝ දාසයක් දාලා දන ඉතින් දාසනි වීඩියෝටගේම ස්පේන් කරගලන්ට පම් සැලය කවුන්ටගේ තියෙන ස්ටෝ පේජ් පොඩක් සෝටිංගන් පේජනේෂන් කියන පාට්ක තෑමලන්ට ස්පේන් ඉතින් මේ විඩකින් දාහත්තන විඩි මේ දාහත්තන විඩිගෙදින් ඒකෙත් කතා කරන්නේ සෙලගේ කවන්ට එක තියන් දෙයක් ගැන තමයි ඉතින් සෙලගේ කවන්ට එකේ තමන් හදපු ස්කිල් ගැන සෙල් කරන්න පයිටම් ගැන ස්කිල් වල පොඩක් ඇක්ටිවේට් සහ ඩියක්ටිවේට් බටන්න ගෙන සහ ප්‍රොසෙස් එක ගැන තමයි මම එක්ස්ප්ලේන් කරන්නේ. ඉතින් මේකට අපි ඉස්සල්ලා වෙබ්සයිට් එකට ලොග් වෙලා සෙල් account එකෙන් තමයි ලොග් වෙන්නේ. මම ලොග් වෙලා ඉන්නවා සෙල් account එකේ. අප දැන් අපි හෝම එකට ලෝඩ් කරලා ඉතින් බලාගන්න පුළුවන් මෙතන සෙල් account එකේ log වෙලා තියෙන කියලා මෙතන සෙල් එක තියෙනවා. ඊට පස්සේ dashboard එකට ගිහින් මම public story කියන එකට යනවා. ඒකට ගිහිල්ලා මේ page nation හදන්න තියෙන්නේ හරිමන් දැන් එක පේජ් එකට 6 ගාන දැම්ම. ඉතින් බැලුවොත් දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් දැන් මෙතන අයිටම්ස් ගොඩක් තියෙයි. මේ අයිටම් එකම හැම එකම යට තියෙයි එඩිට් සහ ඩීඇක්ටිවේට් එක. ඉතින් සමහර ඒවායි මේ ඩීඇක්ටිවේට් කරලා රෙඩ් පාටින් පේනවා. අනිත් එක ඇක්ටිවේට් කියලා ග්‍රීන් කලර් එකකින් පේනවා. ඉතින් ඔය වගේ මේ හැම ප්‍රොඩක්ට් එකකටම තියෙන දැන් මෙතන ප්‍රොඩක්ට් 7ක් තියෙයි එක පේජ් එකක එකක් ගානේ. අනිත් එක එකයි අනිත් එක 6ක් වේවටලා තියෙනවා. ඉතින් අද කතා කරන්නේ මෙන්න මේ ඩීඇක්ටිවේට් ඇක්ටිවේට් බටන් එක ගැන. ඉතින් මේ කොහොමද කරගන්න කියන කලින් මං ඉස්සල්ලා හේඩීකට ගිහින් මේක ඩේටා ටික පෙන්නලා ඉන්නම්. දැන් ප්‍රොඩක්ට් වලට ගියොත් ප්‍රොඩක්ට් වල ඩේටා වලට ගියොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් මෙතන හැම ප්‍රොඩක්ට් එකක්ම ඉන්ඇක්ටිව් දැන් හැම එකම මම දැන් මෙතන වැඩිපුර ඉන්ඇක්ටිව් දාගෙන ඉඳ මම අන්තිම ගෙන එකත් ඉන්ඇක්ටිව් කරනවා. ඉන්ඇක්ටිව් කරලා පස්සේ දැන් මෙතන ප්‍රොඩක්ට් එකක්වත් හෝම් එකේ පෙන්නන්නේ නැහැ. හැබැයි සෙලර්ගේ ස්ටෝ පබ්ලික් ස්ටෝර් එකේ පෙන්නන්නේ ග්‍රීන් පාට ඇක්ටිව් කියන බටන් එකේ. මොකද දැන්ට මේක ඉන්ඇක්ටිව් කරලා තියෙන්නේ. ඒකින්ද ඇක්ටිව් කරන්න පෙන්නනවා. දැන් අපි ගිහලා දැන් මේක රීෆ්‍රෙෂ් කරොත් දැන් ඔක්කොම ඩීඇක්ටිවේට් වෙලා ඉන්නේ. කියන්නේ කිසිම එකක් හෝම් එකේ පෙන්නන්නේ නැහැ. දැන් මෙතනම ඇක්ටිව් එබුවොත් විතරයි පෙන්නන්නේ. දැන් මම ඔයාලට ඩිස්ප්ලේ ෂොප් පේජ් එකකින් පෙන්නන්න. දැන් මෙතන කිසිම ස්කිල් එකක් නැහැ. ෆියුචර් ස්කිල් no product available yet check back soon. ඒ කියන්නේ කිසිම අයිටම් එකක් නැහැ. කියන්නේ අදාළ ප්‍රොඩක්ට් ඒ කියන්නේ සෙල් ID කාර්යය ඒක ඩීඇක්ටිවේට් කරලා තියෙනවා. දැන් මම මේක මේ ඔක්කොම ඩීඇක්ටිවේට් කරලා තියෙන්නේ. මේ එහා පැත්ත එකත් ඩීඇක්ටිවේට් කරලා තියෙනවා. දැන් මේ මොබයිල් ඇප් ඩෙවලොප්මන්ට් කියන එක කෙලිම ඇක්ටිව් කරලා පස්සේ බලාගන්න ප්‍රොඩක්ට් ඇක්ටිවේටර් සක්සස්ෆුල් කියලා පැත්තකින් ග්‍රීන් පාට බෝඩ් එකක් වගේ ඇතුලේ පෙන්නනවා මැසේජ් එක. ඉතින් ඒත් එක්කම බටන් එක වෙනස් වෙනවා ඩීඇක්ටිවේට්. ඒ කියන්නේ දැන් අපි මේක ඇක්ටිව් කරා අපිට ඕන නම් ඉස්සරහ මේ බටන් එක වල කෙලින්ම අර තිබ්බ ගානට ඩීඇක්ටිවේට් කරන්න. දැන් එකක් ඇක්ටිවේට් කරලා තියෙන්නේ. අපි බලමු හෝම් එකට ගිහින්. ඉතින් හෝම් එකට ගියා පස්සේ බලා ගන්න පුළුවන් අර ඇක්ටිව් කරපු පේජ් එක ඒ කියන්නේ අයිටම් එකේ ඩීටේල්ස් ප්‍රයිස් ඔය ටික ඔක්කොම හෝම් එකේ යූසර්ස් ලට කියන්නේ කස්ටමර්ස් ලට පෙන්නනවා. ඉතින් ඕක තමයි සාමාන්‍යයෙන් ওই ඩීඇක්ටිවේට් ඇක්ටිවේට් බටන් එකෙන් වෙන්නේ වෙන දේ පේන්න වෙන දේ. අපි බලමු අනිත් ඒවාත් එහෙම කරලා. දැන් ස්ටෝරි එක ගිහිල්ලා දැන් මම තව එකක් ඇක්ටිව් කරනවා. තුනක් ඇක්ටිව් කරමු. දැන් ස්කිල් ෂොප් මේ පේජ් එක ගිහින් බලුවා පස්සේ තුන පෙන්නනවා දැන් හෝම් එකේ. ඉතින් ওই ටික තමයි ওই ඩීඇක්ටිවේට් ඇක්ටිවේට් බටන් එකෙන් වෙන්නේ. මේකේ සම්පූර්ණයෙන් ඉන්නේ සාමාන්‍ය දැන් ප්‍රොඩක්ට් එකක් කියලා හිතුවොත් මේ ප්‍රොඩක්ට් එක දැන් අපි දානවා අපේ ගාව ස්ටොක් තියෙනවා. ස්ටොක් තියෙන ඉඳන් අපි මේක අවైలබල් කියලා දානවා වෙබ්සයිට් එකට. දාලා දැන් අපි ගාව දැන් හදිස්සියේ ස්ටොක් ඉවර වුණොත් මේ පේජ් එක තියෙද්දි කස්ටමර් කෙනෙක් ඇවිල්ලා මේ අයිටම් එක ඕඩර් කරොත් අපිට අපි ගාව දෙන්න අයිටම් එක නැහැ. ඒ වගේ වෙලාවට අපිට කරන්න පුළුවන් මේ කාඩ් එක කෙලින්ම ඩේටාබේස් එකකින් ඩිලීට් කරන්න.
ඉතින් ඩිලිට් කරත් අපි ආයි මේ අයිටම් එකම ස්ටොක් වුණොත් අපි ගාව ආයි මේ වගේමයක් හදන්න බෑ. ඉතින් ඊට වඩා ලේසි මේක ඇක්ටිවේට් ඩිඇක්ටිවේට් කියලා බටන් එකක් දාලා ඒ වගේ ඔප්ෂන් එකක් දාලා ඇක්ටිවේට් කරොත් යූසර්ට පෙන්වන්නයි ඩිඇක්ටිවේට් කරොත් යූසර්ට පෙන්වන්නේ නැතුව ඉන්නේ. ඊට අමතරව මේක ස්ටොක් නැතුනම නෙමෙයි අපිට ඕන නම් මේක අත්හැර දීමකින් data input කරද්දී මොකද mobile app development ඔය වගේ තියෙනවා mobile app development තව description ඔය වගේ එක වැරදිද දාලා තිබ්බේ කියලා අපිට ඕන නම් deactivate කරලා ඊට පස්සේ edit එකට ගිහිල්ලා මේක edit කරලා ආයෙ activate කරන්න පුළුවන්. ඉතින් ඕකට තමයි සාමාන්‍යයෙන් activate deactivate පාවිච්චි කරන්නේ. අපි දැන් බලමු කොහොමද මේ කෝඩ් එක පැත්තේ කොහොමද වැඩේ කරලා තියෙන්නේ. ඉතින් ඒක දකින්න දැන් activate deactivate කරන්න කොහොමද කියලා. දැන් ඔක්කොම activate කරලා මේක විතරයි deactivate කරලා තියෙන්නේ. අපි බලමු. එතන දැන් 6යි දින 3යි. මේ 3යි 6යි. video තමයි BRT බටන් එක ඉන්නේ මම ඔයගොල්ලන්ට පෙන්නන්න කොහොමද මේක කරේ කියලා. ඉතින් ජේඩබේ මම Visual Studio එක පැත්තට ගියොත් product status dashboard එකේ මීට දාලා බටන් එක තියෙන්නේ ඔතන පෙන්නන්න. හරි මෙතන මේ බටන් එකේ තමයි අපි දාලා තියෙන්නේ status. මෙතන බටන් ක්ලාස් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ ප්‍රොඩක්ට් එකේ ස්ටේටස් එක එකෝ කරලා තියෙනවා install over product status කියන කොලම. මේක active නම් bg.co text red 800 කියලා පෙන්නනවා. ඒක deactivate කරන්න. එහෙම නැත්නම් echo product id එක තියෙයි ඊළඟට. ඊට පස්සේ status එක active වෙනනම් deactivate කරන්න කියලා දාලා තියෙනවා. ඕක තමයි මේ බටන් එක වැද. දැන් මේක data අරගෙන යන්නේ කෙලින්ම toggle product status කියන එක. ඉතින් මේ ඔක්කොම අරගෙන යන්නේ product status process.txt එක. හරි ඊට අමතරව මේ ස්ක්‍රිප්ට් එක පැත්තට ගියොත් මෙතන බලා ගන්න පුළුවන් product id එක. හරි මේ කොටස තමයි ඒකට function toggle function product id. ඉතින් මෙතන බටන් ටෙක්ස්ට් කන්ටෙන්ට් එකක් දාලා බටන් visible to ඊළඟට බටන් ටෙක්ස්ට් කන්ටෙන්ට් එක තියේ processing කියලා එකෝ කරනවා. ඊට පස්සේ const එකක් දාලා from data new form data වලට assign කරලා තියෙනවා. fetch එක process එකේ ඒ process එකේ තියෙන product status process.txt කියන එකට තමයි යන්නේ. කියන process call එකේ තියෙන product status process.txt එකට තමයි යන්නේ. method එක pass යන්නේ body එකේ form data වලට. ඉතින් ඒක අදාලා ටික තියෙනවා මෙතන change button color and text new status එකට අදාළ බටන් එකේ colors වෙනස් වෙන ටිකදී එතකොට දැන් මේ හැම එකක්ම කරන්න පෙන්නන්න බැරිුනේ. දැන් මම මෙතන දැන් මේ deactivate කරන්නේ active වෙලා නම් මෙන්න මෙතන active කියලා පෙන්නනවා. දැන් මම මේක deactivate කරොත් මෙතන inactive කියන්නේ active නෑ. ඒ වගේ හදලා තියෙන්නේ මේකට දාලා කෝඩ් එක තමයි මේ තියෙන්නේ. change status badge එක active නම් green part එක නැත්නම් inactive නම් රතු පාට. ඒට අමතරව මෙතන show success message එකකුත් දීලා තියෙනවා. activated deactivated successful ඔය වගේ. ඉතින් අපි ගිහිල්ලා බලමු process එකේ තියෙන product status PHP එකට. process එකේ product status PHP මෙන්න මේ file. මේක ඇත්තටම තියෙන්නේ PHP part එකක් වැඩිපුරම. මුලින්ම බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මෙතන PHP script එකක් ඇතුලේ මුලින්ම session එක දාලා දෙනවා. reset කරලා ඊළඟට require කරලා දෙනවා DB connection එක. ඊළඟට header එක දීලා දෙනවා JSON type එකේ. ඊළඟට activation එක check කරලා දෙනවා. log වෙලා ඉන්නවද log කරලා නැද්ද account type එක account active account type එකේ නම ඒකට සේලා කෙනෙක්ද සේලා කෙනෙක්ට විතරයි මේක log වෙන්න හැකි. account type එක බය කෙනෙකුනොත් කෙලින්ම unauthorized access is login as a seller කියලා කෙලින්ම යවනවා. ඒ තමතරව HTTP discuss code එක 401 කියලා කියන්නේ error code එක නෑ. unauthorized access කියන එකේ code එක තමයි 401. ඒ HTTP code response එකත් මෙතන display කරනවා. ඊට පස්සේ user ID එක $sign session එකේ user ID එකට sign කරන්න දෙනවා. ඊට පස්සේ product ID එක interval product $sign post product ID එකට දාලා තියෙනවා. if එකක් දාලා
සක්සස් එකක් දාලා ඉවරයි ප්‍රොඩක්ට් ID එකේ රෙස්පොන්ස් එකක් දාලා HTTP රික්වෙස්ට් එකේ 400 ඊට පස්සේ එක්සිට් එකක් දාලා ඊළඟට තියෙ fetch current product status මේ අදාළ product status එක සේව් කරන එක status result කියන එක තමයි database එකේ search එකකින් status කියන එකේ product මේකේ ID එක සහ seller ID එක දෙකම integer විදිහට අරන් දාන්න තියෙන්නේ ඊට product ID and user ID එක දාලා තියෙනවා යට බැලුවොත් එකේ status result number rows එක සමානද බලන බිඳුවට ඊට පස්සේ echo json import success කියලා පෙන්නනවා false එතකොට message product not found unauthorized access කියලා product එකක් නැහැ unauthorized access කියලා වෙන්නේ ඒත් එක්කම HTTP response code එකත් 403 විදියට පෙන්නලා exit කියලා තියෙනවා මේක දිගටම වෙන්න තියෙන්නේ කියන්නේ අදාළ process එක උඩ ගමන් නවතින්න තමයි මේ exit කියලා තියෙන්නේ ඊට පස්සේ current status result status කියලා දානවා මේක new status එක දාලා දිනවා active inactive කියලා සායි database එකට IOD එකක් දාලා update කරලා දාලා දිනවා ඒ කියන්නේ product එක දැන් අපි update කරා පස්සේ ගිය database එකේ කියලා save වෙන්න එපා ඒකට දාලා කුලිය දැනන්නේ තියෙන්නේ product availability status එකේ කොයිද ID එක seller ID එක තියෙන්නේ SII කියන ඊට පස්සේ new status එක තියෙයි product ID එක තියෙයි user ID එක තියෙයි ඊට පස්සේ ආයි result.true කියලා තියෙයි ඊට පස්සේ ආයි success message ඔය ටික තියෙයි ඊට පස්සේ else එක ඇතුලේ තියෙයි fail to update product status මේකක්වත් හරි ගියේ නැතුනොත් message එකක් කියන කියලා තියෙයි fail to update product status කියලා ඒත් එක්කම HTTP response code එකත් 500 කියලා එන්න දාලා ඊළඟට exit කියලා දාලා ඉතින් ඕක තමයි deactivate බටන් එකකින් ග්‍රවුන්ඩ් එක්ස්ප්ලেইন කරන්න තියෙන්නේ තව අලුත් දෙයකින් ඒ ගැන අලුත් වීඩියෝ එකකින් හම්බෙමු